අයිබෝවන්ඩ ජීලොන් වල විරිඳු සුරල් සුපෙන් ඔතුණි විලේ සුදා තෙල් බාලා ගුස්පිරොබා කොණ්ඩ බාලා පතෝලයා බබන්තයා ඇනිටා හෙට අනිද්දාට ඒ අයත් කියයි ඒගොල්ලන්ටත් තව කවි හදන්න කියලා. අහලා බලමුකෝ හදපු ටික. මතක තියෙන ආකාරයට පවසන්නම් මං කොයි කවුරුත් දන්නා කියන අයනේ බං ජීලොන් වල මේ සෙට් එක බැල් බැඳගෙන දැන් විරිඳුවකින් මේ අය ගැන අද කියනවා මං මුලින්ම හයිටන් පැත්තට හැරෙන්නම් කොදැන් තෙල් බාලා කියලයි මේකට කිව්වේ මුන් ඩිලිවරි කරමින් රටවට සැරිසරනවා දැන් පොලිසියට ගූ බයයිනේ තෙල් බාලා බං වේලපු කොළ බුරුතු ගණන් ගෙදර ගෙනත් දැන් මැනික තමයි හරි හරියට ඒවා එතුවේ බං ගංජා කියලා පත්තු කරලා ඒවා උරලා දැන් තනකොළ වගේ රහක් එනවා කියලා කිව්වා බං සුදුම සුදුයි කිරි හට්ටිය වගේ මූණ බං විලේ සුදා කියලයි කවුරුත් කිව්වේ දැන් මෝදර පැත්තෙන් ආවත් සද්ද නැතුව දැන් උස විතරයි කඳක් බඩක් මූට නෑනේ බං බූබා එකේ පීස හදලා ගෙනියන්නේ මුන් හැමදාමත් 7-10යි ටිප් එක මදි දැන් දවසක් නා ඩොලර් එකක් මූට දීලා උන් සිහි නැති වී බිම වැටුණලු අනේ අපොයි බං ඊළඟ විරිඳුවේ කියන්නේ මැක්ස් පොරක් බං පොඩි චන්දන කියලයි සමහරු කිව්වේ දැන් ඇඟ තරමට මොලේ වැඩිලා කියලා හිතමු අපි දැක්කම ඌදුවනවා පතෝලයා බං එකම පවුලේ අක්කනගෝ රන් කරලා දැන් මාට්ටුවි ඩබල් ගේම් දෙනවා කියලා මුන් පුස්තකාලේ කණු අතරින් හැංගි හොරා දැන් පොඩි චන්දන කවර් වෙනවා වැඩක් නෑනේ බං කොච්චර කෑවත් බිව්වත් කොණ්ඩෙටමනේ බං ඒක නිසා කොණ්ඩ බාල කියලා කිව්වා දැන් කපන හැම සැරේම යලිම වෙනවා දැන් මල වදේනේ මේ කොණ්ඩය හැමතිස්සෙම බං ලක්සිරි මෝටර්ස් අධිපති හැමදාමත් මං දුකට සැපට මම එන්ටර් උඹ කවුරුද බං තුවා කේස් වලටත් මම පැටලුණානේ බං එයාට නිල් මට රෝසයි කියලා හිතුවේ මං මූණු පොතේ හැම කෙල්ලම මං එක්කලා දැන් හරි හරියට චැට් කරනවා හැම වෙලේම බං රොබෝ වගේ ගමන බිමන කතා නිසා දැන් ගුස්පිරොබා කියලයි උන් මට කියන්නේ බං රැළේ උන් ඕන දෙයක් කියපුවාවේ දැන් මං ගැන දන්නේ මං විතරයි හැමදා බං එලිසා පස්සෙන් ගියාට ඉඳලා හිටලා මං චීන කෑම මතක් වෙනවා හැමදාමත් බං